ඉතින් ඔබ දන්නවද මුහුදු අශ්වයා කියන්නේ සාගරයේ ඉන්න හරි අපූර්වම අමුතු සතෙක් කියලා. ඉතින් අද අපි කතා කරන්නේ මේ මුහුදේ ඉන්න මුහුදු අශ්වයා ගැන. ඉතින් ලෝකයේ අනිත් හැම සතෙකුටම වඩා මුහුදු අශ්වයා වෙනස් වෙන්නේ මේ නිසා. මෙතනදී පැටවුම් බිහි කරන්නේ පිරිමි සතා. ගැහැණු සතා විසින් පිරිමි සතාගේ බඩේ තියෙන විශේෂ මල්ලකට බිත්තර දමනවා. මාසයකට විතර පස්සේ පිරිමි සතා තමයි පැටවුම් 100 ගණනක් එකවර මෙලොවට බිහි කරන්නේ. ඉතින් මුහුදු අශ්වයා කියන්නේ මාළු විශේෂයක්. හැබැයි අනිත් මාළු වගේ වේගෙන් පීනන්න මුහුදු අශ්වයන්ට බෑ. ඇත්තටම මුහුදු අශ්වයා කියන්නේ ලෝකයේ ඉන්න මන්දගාමීව පිහිනුම් ශිල්පය. ඉතින් මේ මුහුදු අශ්වය බොහෝ වෙලාවට කරන තමන්ගේ වර්ගයෙන් මුහුදු පැලෑටියක එල්ලීලා එකම තැනකට වෙලා ඉන්නේ. ඉතින් මුහුදු අශ්වයාට තමන්ගේ ඇස් දෙක එකිනෙකට වෙනස් දිශා දෙකකට හරවන්න පුළුවන්. ඒ කියන්නේ එක ඇසකින් ඉදිරිපස බලන ගමන් අනිත් ඇසෙන් පිටපස බලන්න හැකියාවක් තියෙනවා. මේ නිසා හතුරන්ගෙන් බේරෙන්න සහ ගොඩක් සොයාගන්න මෙයාලට හරිම ලේසි. ඉතින් ඔයා දන්නවද මුහුදු අශ්වයාට දත් නැහැ කියලා? ඒ වගේම ආහාර ජීවන කරන්න ආමාශයක් නැහැ කියලා. උන් කරන්නේ තමන්ගේ දිගු හොට වැනි කටින් ආහාර උරා ගැනීම. කෑම කෙලින්ම බඩවැල් හරහා යන නිසා මෙයාට ශක්තිය ලබා ගන්න දවස පුරාම නොකඩවා ආහාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් තමන් ඉන්න පරිසරයට අනුව ශාරීරික වර්ණය සහ හැඩය වෙනස් කරගන්න මුහුදු අශ්වයා හරි දක්ෂයි. මේක ඉතින් මෙයාලගේ ආරක්ෂක උපක්‍රමයක්. මුහුදු පැලෑටි අතර ඉන්නකොට කෙනෙකුට මුහුදු අශ්වයන් හඳුනා ගන්න බැරි තරමට පරිසරයට මුසු වෙන්න මෙයාලට පුළුවන්. මුහුදු අශ්වයාගේ වර්ගය හරිම ශක්තිමත්. රළ පහරට ගසාගෙන යන්නේ නැතුව ඉන්න උන් මේ වර්ගයේ කොරල් පළවල හෝ පැලෑටි වල තදින් උපා ගන්නවා. මේ වර්ගය හරියට අලියෙකුගේ හොඬ වැලක් වගේ ඕනම දෙයක් අල්ලගන්න උදව් වෙනවා. ඉතින් බොහෝ දුරට මුහුදු අශ්වය විශේෂ තම සහකල් සමග ජීවිත කාලය පුරාම එකට ඉන්නේ. ඉතින් මේ මුහුදු අශ්වයන් සෑම උදෑසනමක එකිනෙකා හමුවේ වර්ගය පටලවාගෙන ආදර නැටුමක යෙදෙනවා. මේක සත්ත්ව ලෝකයේ දකින්න ලැබෙන හරි ලස්සන දර්ශනයක්. ඉතින් මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු එකිනෙකට වෙනස් වගේම සෑම මුහුදු අශ්වයෙකුගේම හිස මුදුනේ තියෙන කුඩා නිරායාම එකිනෙකට වෙනස්. විද්‍යාඥයන්ට මේක බලලා පුළුවන් එක මුහුදු අශ්වයාව ඕන වෙලාවක වෙන් කරලා අඳුර ගන්න. ඉතින් සාමාන්‍ය මාළුවෙකුට තියෙන කොරපතු උනාට මුහුදු අශ්වයාට තියෙන හරිම ශක්තිමත් සමක්. ඒ සමට යටින් තියෙන ඇටකටු වැනි තහඩු ශරීරය පුරාම විහිදලා තියෙනවා. මේක හරියට සටන් කරන සොල්දාදුවෙක් ඇඳගෙන ඉන්න සන්නාහකයක් වගේ උන්ව ආරක්ෂා කරනවා. ඉතින් මුහුදු අශ්වයාට දත් නැති වුණාට උන්ගේ දිග්ගු කට හරියට වැකුම් ක්ලීනර් එකක් වගේ. ඊටාම වේගයෙන් වතුර එක්ක තමන්ගේ ගොදුර ඇතුළට උරා ගන්න හැකියාවක් තියෙනවා. උන් කොයිතරම් දක්ෂද කියලා නම් තමන්ට වඩා වේගවත් කුඩා ඉස්සන් පව අප්පරයෙන් පංගුවක කාලයකදී අල්ලා ගන්නවා. ඉතින් සාගරයේ ඉන්න පුංචි මුහුදු අශ්වයා ඇත්තටම සබාදහමේ පුදුම සහගත නිර්මාණයක් නේද? ඉතින් ඔයාලා දැනගත්ත කරුණු අතරින් ඔයාලා වඩාත්ම පුදුම කරේ මොන කරුණුද කියලා පළවෙනිම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් කුතුහලයේ පිරෙන වීඩියෝ එකක් බලන්න කැමති නම් ඔය channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු ඔබට සුබ දවසක්.